ආනෝල්ඩ් ෂ්වාසනේගර්ගෙන් වැදගත් පණිවිඩයක් තියෙනවා. ඒ තමයි ස්වභාවික කාය වර්ධනය ඊටම වැදගත් දෙයක්. තමන්ගේ පුතාට ස්වභාවිකව ඇඟ හදන්න කියලා තියෙනවා. මේ ඉන්නේ යාගේ පුතා. දැන් මෙයාගේ ඇඟ නැහැ නෙච්චර. මෙයාගේ තේ මේ ආනෝල්ඩ්ගේ ලොකුවට ඇඟක් හැදුවේ නැත්තේ. මිස්ටර් ඔලිම්පියා වෙන්නම තිබ්බනේ නං. ආනෝල්ඩ් ෂ්වාසනේගර් කියන්නේ බුද්ධිමත් මිනිහෙක්. ආනෝල්ඩ් ෂ්වාසනේගර් ස්ටිරොයිඩ් භාවිතා කරලා කාය වර්ධනය කරලා කාය වර්ධන ජයග්‍රහණ ලබා ගත්තා 70 දශකයේදී. මේ ජයග්‍රහණ පාවිච්චි කරලා ලෝකෙම දන්න නළුවෙක් බවට පත් වුණා. ඉතා ධනවත් දේපල වෙළඳාම්කරුවෙක් බවට පත් වුණා. පස්සේ දේශපාලනයටත් ඇවිල්ලා දේශපාලන ජයග්‍රහණත් ලබා ගත්තා. ඉතින් හරි සාර්ථක චරිතයක්. තමන්ගේ පුතාව හරි මාර්ගයට යොමු කරලා මඟ පෙන්වනවා යාට ස්වභාවිකව කාය වර්ධනය කරන්න. ස්වභාවිකව කාය වර්ධනය කරන්න කියන්නේ ස්ටිරොයිඩ් භාවිතයේ තියෙන නරක පැත්ත හොඳටම දැකලා තියෙනවා, අත්දැකලා තියෙනවා. හොඳට දන්නවා. ඉතින් තාත්තා කෙනෙක් දරුවෙකුට හොඳ දෙයක් නේ කරන්නේ. තමන්ගේ පුතාට ස්වභාවික කාය වර්ධනය කරගෙන යන්න උපදෙස් දෙනවා. දැන් තරගයකටත් ඉදිරිපත් වෙනවා ලෝක මට්ටමේ ස්වභාවික කාය වර්ධකයෙක් විදිහට. ඒ කියන්නේ ඒගොල්ලන්ට වෙනම තියෙන ඒවා එච්චර කැපිලා පේන තරඟ නෙමෙයි. මොකද මේ නැචරල් ඇඟ හදපුවම පේනවනේ මහා ලොකු ඇඟවල් නෙමෙයි. ඉතින් ආසියාතික මෝඩ තාත්තලා ඉන්නවා මට බැරි වෙච්ච ඇඟ උඹ හදපන් පුතා කියලා ගෙනහිල්ලා කට්ටක් ගස්සනවා. ස්ටිරොයිඩ් කෝස් එක කරගන්න සල්ලි තාත්තා දෙනවා. ඊට වැඩිය හොඳයි වහ දුන්නා නම් පොඩි එකාට. ඉතින් මෝඩ දෙමව්පියෝ අපි දැනගන්න ඕනේ අපේ තරුණ පරම්පරාව ආර්ථික සමාජීය වශයෙන් ජයග්‍රහණය කරා යොමු කරන්න මෙහෙවන්න ස්වභාවික කාය වර්ධන ඊටම වැදගත් දෙයක්. ස්වභාවිකව ඇඟක් හදාගත්තොත් හොඳ පෞරුෂවත් ස්වභාවයක් තියෙනවා. ඉතින් යාට ඒක දියුණුවට සහ සෞඛ්‍යමත් ජීවිතයකට උදව් වෙනවා. මම හිතනවා මේ පණිවිඩය තේරෙයි කියලා.